Mm-hmm. 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 Let's go. I wake up to a little bit of drool on my pillow, feel like it's gonna be a bad day. Yeah, I'm tired of shit, and the coffee ain't hit yet, damn, ain't that great. I don't wanna go to work, cause my boss is a jerk, and I'm not even that paid. I need a change in my life, cause I don't feel alive, and there's nothing that makes me happy. Hold my beer for a minute, I'm about to quit my job, cash in for a ticket. I'm going on a trip, and I don't plan to visit. I'm gonna stay there till I Hello guys, ඉතින් ඔන්න තවත් අලුත්ම interesting brand new unboxing video එකක තමයි ඕගොල්ලෝ මෙන්න මේ ASL preview YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් ඕගොල්ලන්ට පේන ඇති අද මම මොකක්ද ගෙනල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ට පේන ඇති අද මම ගෙනල්ලා තියෙන්නේ toy model එකකට ආйти වෙන සුපිරිම FPV experience එකක් ගන්න පුළුවන් සුපිරිම drone එකක් අරගෙන. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේ drone එකක් ලැබී ගත්තී ගොඩක්ම ඕගොල්ලෝ සැලකිලිමත් වෙන දෙයක් තමයි මෙන්න මේකේ ප්‍රයිස් එක. ඉතින් මේ වෙද්දී රුපියල් ආසන්න වශයෙන් රුපියල් 8000 රුපියල් 10000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන් නම් මෙන්න මේ ඩ්‍රෝන් එක මම හිතනවා ගොඩක්ම ඕගොල්ලන්ට ප්‍රසන්ට් එකක්. එහෙම නැත්නම් ඕගොල්ලෝ කැමති නම් ඕගොල්ලන්ට හරි ड्रोन फ्लाई කරන්න beginners ලාට ගොඩක්ම හොඳ ड्रोन එකක් කියලා මම මෙන්න මේ අද ගෙනලා තියෙන unboxing කරන්න ගෙනලා තියෙන ड्रोन එක මම හිතනවා. ඉතින් අපි මෙන්න මේ වීඩියෝ එකෙන් අද අපි මේකේ unboxing experience එක, ඒ වගේම මේකේ flying experience එක, වගේම මෙන්න මේකේ box එකේ include වෙන දේවල් ගැන අද මම ඕගොල්ලන්ට මෙන්න මේ වීඩියෝ එකෙන් කතා කරන්න ලෑස්තිලා ඉන්නවා. ඉතින් මම හිතනවා අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මෙන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන් මේ මුලින් ඉඳලා අද වෙනකම් බලයි කියලා. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න අනිවාර්යයෙන්ම subscribe කරලා වීඩියෝ එක කැමති නම් අනිවාර්යයෙන්ම like එකක් දාලා notification bell එක all දාගන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ඔයාලට මේ වගේ tech gadgets එහෙම නැත්නම් unboxing drone වගේ දේවල් වලට කැමති යාළුවෝ වෙනවා නම් අනිවාර්යයෙන් මේගොල්ලන්ට share කරන්න අමතක කරන්නත් එපා. ඉතින් පොඩි විශේෂ දෙයක් කියන්නත් ඕනේ මෙන්න මේකේ අපිට safety features වගේක් අනුගමනය කරන්නත් ඕනේ. ඉතින් අපිට එතකොට මේක ගොඩක් හොඳ ආයු කාලයක් අපිට මෙන්න මේක fly කරන්නත් හම්බෙනවා කියලා මම මතක් කරනවා. එහෙනම් යමු අපේ ඉක්මනටම මෙන්න මේක unbox කරන වීඩියෝ එකට. දැන් අපි බලමු කොහොමද අපිට මෙන්න මේක unbox කරන්න පුළුවන් ඉන්නේ. ඒ වගේම මොනවද අපිට මේකේ box එකත් එක්ක include වෙලා එන දේවල්. ඒ වගේම කොහොමද මේකේ flying experience එක කියලාත් අපි දැන් කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා unbox කරන්න කලින් මතක් කරනවා. ඉතින් මම ඔයගොල්ලන්ට මෙන්න මේ unboxing වීඩියෝ එක ගේන්නේ මෙන්න මේක සතියක් විතරම පාවිච්චි කරලා. ඉතින් ඔයාලට මට දෙන්න පුළුවන් මේකේ හොඳම opinion ටික මම ඔයාලට මෙන්න මේ වීඩියෝ එකේ දෙනවා. කොහොමද මේක ඔයා මිලදී ගන්න ඕනේද, කොහොමද මේක recommend කරන්න පුළුවන් drone එකක්ද කියලා ඔයා මිලදී ගන්න වියදම් කරන ගන්නට. ඉතින් එහෙනම් අපි වැඩි කතා ඕනේ මේක unbox කරලා බලමු අපිට මොනවද මේකේ box එකේ හම්බෙන දේවල් කියලා. හරි, ඉතින් මම මෙන්න මේ විදිහට මේ පැත්තෙන් මේ සෙලෝ ටේප් එකත් ගලව ගන්නවා. ඉතින් ගලව ගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට අපේ drone එක එළියට ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඕගොල්ලන්ට පේන ඇති මෙන්න මේ විදිහට තමයි මෙන්න මේකේ drone එක බලා ගන්න පුළුවන්. ඕගොල්ලන්ට පේනවා ඇති. ඉතින් ඕගොල්ලන්ට ගොඩක් හොඳ smart look එකක් තියෙන drone එකක් විදිහට තමයි මට මෙන්න මේක පෙන්ලා දෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය drone එකක් විදිහට නෙමෙයි. ඉතින් propellers හතරක් ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් නෝ. ඒකයි මම මේක drone එකක් කියලා කිව්වේ. ඉතින් ඕගොල්ලන්ට ගොඩක්ම ලස්සන ඩිසයින් එකක්, පොඩියි ගොඩක්ම කැමති ඩිසයින් එකක් තමයි මෙන්න මේක. ඉතින් ඕගොල්ලන්ට ඔයා ප්‍රසන්ට් එකක් වගේ දෙනවා. ගොඩක්ම recommend කරන්න පුළුවන් හොඳ toy drone එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් අපිට ප්‍රධාන වශයෙන්ම අපේ drone එක ඒ වගේම අපිට මෙන්න මේක ඕගලන්ට පුළුවන් නම් මෙන්න මේ විදිහේ මෙන්න මේ වගේ බැනලා තියෙන ඉතින් චුට්ටයි ඉනවා මීඩියක් ගලව ගන්නකම්. ඉතින් හරි ගලව ගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහේ remote control එකක් එහෙම නැත්නම් RC එකක් තමයි ඕගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේක fly කරද්දිම බලමු අපිට කොහොමද මේකේ functions බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මම මේක පැත්තකින් තියාගෙන අපිට තව මොනවද මෙන්න මේකත් එක්ක හම්බෙලා තියෙන දේවල් කියලා අපි බලමු. ඉතින් ඒ වගේම අපිට තව මෙන්න මේ විදිහේ user manual එකක් ඕගලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඕගලන්ට මේක කියවලත් මේක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙම වෙන්නේ ඕනේ නැහැ. අද මම මේක ගැන දැනගන්න ඕන හැම දෙයක්ම ඕගලන්ට කියලා දෙනවා. ඉතින් මේවා අපිට වැඩක් නැහැ. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට අපේ accessories ටික තියෙන package එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඕගලන්ට මෙන්න මේක open කරොත් එහෙම
අපිට මෙන්න මේකේ මම පළවෙනි ඩ්‍රෝන් එක මම ඩ්‍රෝන්ස් කීපයක්ම මෙන්න මේ channel එකේ ඕගලන්ට අන්බොක්ස් කරන්න දාලා තියෙනවා. අන්බොක්ස් කරලා තියෙන. ඉතින් ඕගලන්ට ඒව බැලුවේ නැත්නම් අනිවාර්යයෙන් මේවත් try කරලා බලන්න පළවෙනි description box එකේ වගේ මෙන්න මේ card එකේ බලන්න. ඉතින් ඒවත් click කරලා ඕගලන්ට පුළුවන් මෙන්න මේකත් ඒවත් හොඳයිද මේක හොඳයිද කියලා තීරණය කරන්න. ඉතින් කොහොම හරි මම මෙන්න මේ පළවෙනි වතාවට දැකපු type C cable එකක් මෙන්න මේකේ බැටරිය charge කරන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ගොඩක්ම හොඳ දෙයක්. මෙන්න මේ විදි drone එකට එන්න පුළුවන්. අපි ඊළඟට කියන දේ ගැන කතා කරොත් එහෙම අපිට මෙන්න මේකේ අමතර propellers අපිට හතරක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට ඔයගලන්ට පේනවා ඇති. මෙන්න මේ විදිහේ propellers ටිකක් තමයි අපිට බලා ගන්න පුළුවන් හතරක්. ඉතින් අපිට ඒකකුයි අපිට සුපුරු විදිහට මෙන්න මේ විදිහේ පොඩි screw driver එකකුයි ඒ වගේම අපේ single battery එකත් අපිට මෙන්න මේ විදිහේ බලා ගන්න පුළුවන් වෙනවා. මේක මට මතක හැටියට මිලියම් පවර් 380ක ලිතියම් බැටරි එකක්. ඉතින් ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් මෙන්න මේ බැටරි ගැන මුලින්ම කතා කරොත් එහෙම අපිට මේක සාමාන්‍යයෙන් full charge කරගන්න පුළුවන් වෙනවා ආසන්න වශයෙන් විනාඩි 40කින්. ඉතින් ඒ වගේම ඕගොල්ලන්ට මේකේ flight time එක ඕගොල්ලෝ fly කරන විදිහට අනුව speed එක අනුව ඒ වගේම wind level එක අනුව ඉතින් මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට විනාඩි 6-10 අතර කාලයක් තුළ මෙන්න මේක fly කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඕගොල්ලෝ හිතන්න එපා මෙන්න මේ ගානට තියෙන drone එක මීට වඩා flight time එකක්. ඉතින් ඕගොල්ලෝ flight time එකක් තමයි මෙන්න මේ ඔය විනාඩි 6-10 අතර කාලය කියන්නේ. ඉතින් ඒක මේකටත් හම්බෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේකේ බැටරිය ගැනත් ඕගොල්ලන්ට මම ඉස්සරහට මේකේ recommendation එකක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා වීඩියෝ එක අන්තිමට. ඒකින්ද වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේකේ accessories ටික බලා ගන්න පුළුවන්. අපේ screw driver එකයි, ඒ වගේම propellers උයි, ඒ වගේම charging cable එකයි, battery එකයි තමයි අපිට බලා ගන්න පුළුවන් මේක accessories විදිහට හම්බෙන. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට මෙන්න මේකේ accessories ටික බලා ගන්න පුළුවන් උනේ. specific information ගැන කතා කරොත් එහෙම අපිට ඉස්සෙල්ලා මෙන්න මේකේ කියලා තියෙනවා අපිට මෙන්න මේක අංශක 360 flip එක ගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙන්න මේකේ 2.4 GHz ටෙක්නොලොජි පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම auto take off ඒ වගේම auto landing කියන ඔප්ෂන් උත් අපිට මෙන්න මේකේ හම්බෙනවා. ඉතින් ඒ වගේම අපිට මෙන්න මේකේ සමහරක් විට ඕගොල්ලෝ ගන්න එකෙත් මෙන්න මේ විදිහේ HD කියලා කැමරා එකක් තියෙනවා කියලා දාලා තියෙයි. ඉතින් අන්න ඒක නම් ඕගොල්ලෝ මේක බලාගෙන මිලදී ගන්න හදන්න එපා. අපිට මේකේ කැමරාවක්වත් අපිට obstacle avoidance sensor එකක්වත් අපිට මේකේ හම්බෙන්නේ නැහැ. ඊට පස්සෙන් අපිට බලා ගන්න පුළුවන්නවා අපිට මෙන්න මේ remote එක control කරන්න පුළුවන් වෙන දේවල් ටික. ඉතින් මම දැන් ඕගොල්ලන්ට අන්න ඒ ටික කියලා දෙන්නම්. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේකේ පාවිච්චි කරන්න ඕන buttons ටිකකුයි නැති buttons ටිකකුයි කියලා අපිට මෙන්න මේකේ ජාති දෙකක් තියෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අන්න එක ටිකක් අමුතු උනාට අන්න එහෙම දේකුත් තියෙනවා කියලා මතක් කරන්න ඕනේ. ඉතින් පාවිච්චි කරන්න ඕන buttons ගැන කතා කරොත් එහෙම අපිට මෙන්න මේ පැත්තේ ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට ගත්තාම මෙන්න මේ පැත්තේ අපිට speed level 3කට මෙන්න මේක fly කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම අපිට මෙන්න මේ විදිහේ එක press එකක් දුන්නාට පස්සේ level 1 එකට ඒ වගේම level 2 එකට level 3 එකට වගේ ඕගොල්ලන්ට ටීක් ගන්න සද්දෙන් අඳුර ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට මෙන්න මේ පැත්තේ තියෙන බටන් එක. ඒ කියන්නේ මෙන්න මේ බටන් එකෙන් මෙන්න මේ කවර අපි කලින් කිව්වා මෙන්න මේ 360 ෆ්ලිප් එක ගහන්න පුළුවන් වෙනවා. ඉතින් අපි හැම දෙයක් මේ ඉස්සරහට කරලා බලන්න බලාපොරොත්තු වෙන. ඉතින් ඔයාට ඒකට කරන්න දෙන්නේ මේක ඔබලා මෙන්න මේ පැත්තට හරි මේ පැත්තට හරි මෙන්න මේ joystick එක කරන්න තමයි තියෙන්නේ, move කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන ප්‍රධාන වශයෙන් මේකේ power button එක ඔයගොල්ලන්ට පේන ඇති මෙතනින්. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් landing එක auto take off වගේම landing එකත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම අපිට මෙන්න මේක light on කරන්න off කරන්න වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට දැන් තියෙන්නේ මේක fly කරලා බලන්න. ඉතින් අනිත් ටික ඒවා ගැන නම් හිතන්න එපා. ඒවා ඇත්තටම වැඩක් නැති buttons ටිකයි. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අපිට මෙන්න මේ remote control එකේ අපිට කියලා දෙන්න තියෙන්නේ. ඉතින් මම ඒක දැනට පැත්තකින් තියාගෙන ඉන්නවා. ඉතින් පැත්තකින් තියාගත්තට පස්සේ අපේ මෙන්න මේ ප්‍රධානම item එක වෙන මෙන්න මේ drone එක ගැන අපි දැන් කතා කරමු. ඉතින් පොඩි දේවල් ටිකක් කතා කරන්න ඉන්නේ. අපිට ඉස්සෙල්ලාම මේකේ flying experience එක ගන්නත් අපිට හදිසි. ඉතින් ඕගොල්ලන්ට මම හිතනවා හදිසි ඇති අනිවාර්යයෙන්ම. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේකේ සුපිරිම දේ තමයි මෙන්න මේක
drone එක හදලා තියෙන දේ. ඉතින් ඕගොල්ලන්ට මේක බැලුමටම කියන්න බෑ නේද මේක මොනවයිද හදලා තියෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේක හදලා තියෙනවා බලා ගන්න පුළුවන් වෙන්නේ Regiform වලින්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට ෆෝම් වලින් තමයි ඕගොල්ලන්ට මේක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒක කලර් කරලා ලස්සන අපිට ඩිසයින් එකක් මෙන්න මේ විදිහට මෙන්න මේ drone එකට අරන් දෙන්න මේගොල්ලෝ බලලා තියෙනවා. ඉස්සෙල්ලාම අපිට මෙතනින් propellers හතර මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපිට යට පැත්තෙන් ගත්තාම අපේ බැටරිය ඉන්සර්ට් කරන තැන ඒ වගේම අපිට මෙන්න මේ විදිහේ wheels තුනක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙතනින් අපේ on off switch එක අපිට මෙන්න මේ විදිහට දාන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අපිට මේ කතා කරන්න තියෙන්නේ. අපි එහෙනම් යමු මෙන්න මේ කොහොමද fly කරන්නේ වගේම මේකේ flying experience එක කොහොමද ගන්නෙ කියලා. And this is just the beginning. I need a big change, help me feel like living. I need a big swing, home runs I'm hitting, and I'll never look back, moving on till I get it all. And we all got dreams, we all want things, but what you gonna do for it? How you gonna move for it? What you gonna be? And do you believe you can do anything? But what you gonna do for it? How you gonna move for it? ඔයාලට දැන් මම කෙනෙක්ව හඳුන්වලා දෙන්න යන්නේ ඒක තමයි අද මම මෙන්න මේ drone එක fly කරන්නේ මම නෙමෙයි අද වගේ මල්ලි තමයි ඉන්නේ. ඉතින් මෙන්න මේ ඉන්නේ ඕගොල්ලන්ට අද මෙයා තමයි මෙන්න මේක fly කරලා පෙන්නන්න යන්නේ. ඉතින් ඕගොල්ලන්ට මෙයාගෙන් බලා ගන්න පුළුවන් මේක හැප්පුණාට මොනවත් වෙන්නේ නැහැ. ඒ වගේම මම ඕගොල්ලන්ට ගහලා පෙන්නන්නම් මේකේ 360 flip එක. ඉතින් මේක තාම එයාට පුරුදු වෙන ගමන් තමයි තියෙන්නේ. මේ කොහොම වුණත් අපි බලමු දැන් කොහොමද අපිට මේක fly කරන්න පුළුවන් flying experience එක ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මම අර එළියට යන්න නැති වෙන්න හේතුවත් අර මං කලින් කිව්ව ඉන්ඩෝම පාවිච්චි කරන්න කිව්ව එක තමයි. හරි දැන් අපි බලමු එහෙනම් කොහොමද මේක fly කරන්නේ කියලා. Me happy, know I'm doing things right. Sipping in the summer on a goose and Sprite, or find a nightclub for the end of the night. Oh, and we all got dreams, we all want things, but what you gonna do for it? How you gonna move for it? What you gonna be? And do you believe you can do anything? But what you gonna do for it? How you gonna move for it? What you gonna be? ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අද අපි කතා කරමු මෙන්න මේ සුපිරිම සුපිරි toy drone එක ගැන මට ඕගොල්ලන්ට කියලා දෙන්න ඕනෝනේ. ඉතින් දැන් ඕගොල්ලෝ මෙන්න මේ වීඩියෝ එක මුල ඉඳලා මේ වෙනකම් බැලුවා නම් ඕගොල්ලන්ට මෙන්න මේකේ box එකේ include වෙන දේවල් ඒ වගේම මේකේ unboxing experience එක ඒ වගේම ඕගොල්ලන්ට මෙන්න මේකේ flight experience එක ඒ වගේම මේකේ operation කරන විදිහත් මම අනිවාර්යයෙන්ම කියලා දුන්නා. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මම හිතන විදිහට බැලුවා වෙන්න ඇති. ඉතින් අනිවාර්යයෙන්ම එහෙම බැලුවා නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට මේ වීඩියෝ එක ගොඩක්ම ප්‍රයෝජනවත් වුණා නම් වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම අමතක නොකර මේ වීඩියෝ එකට like එකක් දාලා මම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම notification bell එකත් all දාගන්න අමතක කරන්න එපා. එතකොට තමයි මේ වගේ සුපිරිම interesting unboxing videos, review videos ඒ වගේම e-money videos උතෝට ඔයාගේ මෙන්න මේ channel එකටම ඔයාගේ phone එකට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා මෙන්න මේ ගැන ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් නැති. අනිවාර්යෙන් මෙන්න මේ වීඩියෝ ගැන තියෙන අදහසත් පහළ comment section එකේ දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මේ වගේ තවත් සුපිරිම interesting video එකක් අරන් එන්න බලාපොරොත්තු වෙන අතර මම ඕගොල්ලන්ගේ සමු ගන්නවා. එතන ඔයගොල්ලෝ හැම දිනාටම සුබම සුබ දවසක්.